ඔන්න අපි යන්නේ සුදායි කොහෙද? නින්දගමනේ. නින්දගමට යන්න යන ගමන් අපි දැන් ඉන්නේ තුමෝදර ජලාශයේ එක්තරා පසුබිමක. ඒ කියන්නේ පිටිපස්සෙන් ඈතින් අපිට ඈතින් පේනවා වාන් දොරවල් ටික. අපි දැන් හරියටම ඉන්නේ දැදුරු ඔය ජලාශය ළඟ. මේ ස්ථානය පහු කරලා චුට්ට දුරයි යන්න තියෙන්නේ නින්දගම විද්‍යාලයට. සුදායි කිලෝමීටරයක් තියෙන්නේ. කිලෝමීටර භාගයක් විතර. හරි. අපි යමු. අපි ගිහලා බලමු නින්දගම විද්‍යාලයට ගිහිල්ලා පෞර මිතුරු කැල අපෙන් මොකක්ද එයාලට ඕන කරන උදව්ව කියලා. ඒකනේ සැන්ඩෝ පෙන්වන්න කියලා නේද? පෞර මිතුරු කැල අපි දැන් ඔන්න සූදානම් වෙන්නේ නින්දගම ප්‍රාථමික විද්‍යාලයට ඇතුළු වෙන්න. හිරිපිටිය වාරියපොළ මාර්ගයේ ගණේවත්ත කියන මන්සන්දියෙන් කැකුලාවල මාර්ගයේ කිලෝමීටර් 10ක් පමණ ගිය විට දැදුරු ඔය ජලාශයට මායිම්මයි නින්දගම ප්‍රාථමික විද්‍යාලයේ පිහිටා තියෙන්නේ. හරිම ලස්සන සුන්දර මනරම් වටපිටාවක තමයි මේ විද්‍යාලය පිහිටලා තියෙන්නේ. ඔබට පේන මෙන්න මේ ලිඳෙන් තමයි විද්‍යාලයේ ආදරණීය පුංචි දූ දරුවන් වෙනුවෙන් අවශ්‍ය කරන පානීය ජල අවශ්‍යතාවය සපුරා ගන්න. මේ ප්‍රධාන මාර්ගයට ඈතින් ඔබට පේනවා ඇති සමහර විටක තුන්මෝදර ජලාශය. එසේත් නැතිනම් දැදුරු ඔය ජලාශය. අපි විද්‍යාලයේ තුලට ගිහින් බලමු පෞර මිතුරු කැල අපෙන් විද්‍යාලයට අවශ්‍ය කරන උදව්ව මොකක්ද කියලා. හරිද නෝන්න අපි ඇවිල්ලා ඉන්නේ අද ගරු විදුහලපතිතුමා අයිවන් සර් ඉතින් පෞර මිතුරු කැල ඔන්න අද ඉතින් අපි ආවා නින්දගම විද්‍යාලේ නේ සර් අපිට චුට්ටක් කියමුකෝ මේ ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ ගණේවත්ත කොට්ටාසේ නින්දගම කියන පාසලට තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ සර් මේක ප්‍රාථමික විද්‍යාලයක් නේ ප්‍රාථමික විද්‍යාලයක් මේ දුෂ්කර ඔව් අයිති වෙන පාසලක් ඔව් ඉතින් මේ අපේ වගේ පාසලක් සර් ළමයි කී දෙනෙක් විතර ඉන්නවද පාසලේ? සාමාන්‍ය ළමයි 60ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. ළමයි 60ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. නෑ සර් ඇත්තටම අපි එනකොට දැක්කා මේ අම්මලා තාත්තලා ටිකකුත් අපිට පාරෙන් හම්බුණා. ඇත්තටම දුෂ්කරකම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ මේ ගම ගැන. ඇත්තටම අඩු ආදායම්ලාභී දෙමාපියන් පිරිසක් ඉන්නේ. පාසලට ආපුවම අපිට ඇත්තටම අපි මේ පුංචි මූණු දකින්නකොට දරුවන්ගේ නේද ශාන්තයි? අපේ හිතේ ලොකු අදහසක් තිබ්බා අපි කාගම හාමුදුරුව වඩම්ම වෙලාවේ අපි දාපු පෝස්ට් එකේ කිව්වා වයඹ පළාතේ දුෂ්කර පාසලක් තියෙනවා නම් අපිට පණිවිඩයක් චුට්ටක් දෙන්න පෞර මිතුරු කියලා අපි සූදානම් මේ වෙනුවෙන් ලොකු උදව්වක් පාසලට කරන්න කියලා. මොකද අනිවාර්යයෙන්ම අපි කරන දේ රටට සමාජයට කියන්න ඕන. අපි ගැනත් ගොඩක් කට්ටිය බලන් ඉන්නවනේ. ඒ කට්ටියත් අපිට උදව් කරනවනේ. ඒතර විදුහල්පතිතුමා ඇත්තටම මේ පාසල දැන් මෙහෙම බලනකොට පන්ති කාමර තියෙන සර් 1යි 2යි 3ක්ද තියෙන්නේ. කාමර 5ක් තියෙනවා. පන්ති කාමර 5ක් තියෙනවා. මෙතන ඇත්තට මේ පොඩි ගොඩනැගිල්ලක් තියෙනවා. අපි ඇත්තටම මේ පාසලේ ඉතිර ගොඩනැගිල්ලක් නෙමෙයි. ඔව්. ගොඩනැගිල්ලක් නමුත් පන්ති කාමර ලැබුපාඩු නිසා පන්ති කාමරයක් විදිහට පවත්වාගෙන යනවා. පන්ති කාමරයක් විදිහට අපේ එකේ පන්තියේ පුංචි පැටවු ටිකක් තමයි මේ පන්ති කාමරේ ඉන්නේ. ඒතර සර් මේ ළමයි 50 කීයක්ද ඉන්නවා වගේ? ළමයි 60ක් වගේ. ළමයි 60ක් වගේ ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඒතර සර් පාසලේ ඇත්තටම මේ ජල පහසුකමත් අත්ත වශයෙන්ම කියනවා නම් ජල පහසුකම දැන් මෙතන ටැප් අපි දාලා තිබුණාට පාසල ඇතුළට ලිඳක් නැහැ. පිට පාරේ තියෙනවා ලිඳකින්. ඔව් එනකොටම අපි දැක්කා ලිඳ තියෙනවා. ඔව් පාසලට ස්ථිර මේ ජල ප්‍රවාහන මාර්ගයක් නැහැ. ස්ථිර එකක් නැහැ. ඔව් සර් අපි සාමාන්‍ය උදව්වක් කරනවා නම් පාසලට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන්නට ඕනද? එසේත් නැතිනම් තව මොකක් හරි පාසලේ වෙන නේද ශාන්තයි? ඔව් වෙන භෞතික සම්පතක් එහෙම නැත්නම් කොයි වගේ දෙයක් තාවයන් මොනවද තියෙන්නේ? ඒක ඉතින් මම හිතන්නේ ඔබතුමාලා ඒක තෝරගන්න විදිහට මේ දෙකම වැදගත් කියලා හිතනවා මම අර ඔබතුමාලා කලින් කිව්වා වගේ. ඔව් දරුවන්ගේ පැත්තෙනුත් දෙමාපියෝ ඇත්තටම මේ ස්ථිර රැකියාව විදිහට විවක් වේ ගඩොල් කර්මාන්ත වගේ ඒවා කරන ඒවත් දැන් ටික මේ පොඩක් සර් ඇත්තට දෙන ඔව් සර් ඇත්තට මේක මේ අර මේ අපිට මෙතනින් චුට්ටක් පේනවලු අපි
පුළුවන් වුණොත් ගිහිල්ලා චුට්ටක් පෙන්නනවා. මෙතනින් එහා පැත්තේ තියෙන්නේ සර් වයඹ තියෙන දැවැන්තම ව්‍යාපෘතියක් දැදුරුවේ ජලාශය තියෙන්නේ. ඉතින් ගම්මානේ හුඟක් ප්‍රදේශ මේ යට වෙලා තියෙනවා. ඔවුන්ගේ මේ ආදායම් මාර්ගات ඇත්තටම මේ ජලාශය නිසා මම හිතන්නේ ඇතිරලා තියෙනවා. ගොඩක් ඔබතුමාලට මේක මේ ඔබතුමාලා කැමති විදිහකට දරුවන්ට හෝ භෞතික විදිහට පාසලට එහෙම හෝ උදව්වක් උපකාරයක් කරනවා නම් ඒක මම හිතනවා හුඟක් පිනක් ඒ වගේම වැදගත්කමක් වෙයි කියලා. ඔව් රටට ලොකු වටිනා. අතරම සර් පෞර මිතුරු කියලා කියන්නේ අපි පුංචියට පටන් ගත්ත තැනක ඉඳලා පුංචි තැන ඉඳලා යන සංවිධානයක්. ඇත්තට මේක අපේ ගොඩක් හිතේ තිබ්බ අපේ තිබුණ අදහස් සාන්තයි අපිට එකින් එක කොහොම හරි සාර්ථක කරගන්න පුළුවන් නේ. පුළුවන් වුණා. අපි වැඩසටහන් පටන් ගන්නකොට අපි තිබුණ හැම වැඩසටහනක්ම අපේ හිතවල අපි මේව සංවිධානය කරලා තිබුණේ. හැබැයි එනකොට අපිට වෙලාවට මෙතුම තමයි මේ පාසල ගැන අපිට මේ කීවේ. ඔව්. එතකොට අපි මේ සම්බන්ධ අපි ඉස්කෝලේකට යම් කිසි වැඩක් කරන්න ඕන, ඉස්කෝලේ දරුවන්ට උදව්වක් කරන්න ඕන කියන පරමාර්ථය ඒ බලාපොරොත්තු අපි හිටියාද. ඒක වෙලාවට මේ පාසලට අපිට හම්බ වුණා. පුංචි පැටව 60 දෙනෙක් ඉන්නේ. අපි සර් ගුරුවරු කී දෙනෙක් ඉන්නවද සර් ටීචර්ලා සර්ලා? ගුරු 8ක් වගේ ඉන්නවා ඉංග්‍රීසි. ඔව්. ගුරුතුමිය විදුහල්පති ඇතුළු සියලු දෙනා 8ක් 8 දෙනෙක් වගේ ඉන්නවා පාසලේ මේ එනකොට සේවය කරනවා. ඇත්තටම සර් ලස්සනයි සර් එනකොට ලොකු ආදර්ශයක් තියෙනවා විද්‍යාලයට ඇතුළු වෙනකොටම සාරවත් කුඹුරු යායක් තියෙනවා. නේද? අයිති දැන් නම් හොඳයි මේක මේ ජලාශය අපිට නිසා මේක මේ රිසර්වේෂන් විදියට වෙනවා තියෙන්නේ. නමුත් අපි පාසලෙන්ම තමා මේක මේ බගා කටයුතු කරන්නේ මොකද මේක ලස්සන නිසා බග. ලස්සන ඇත්තම සර් එනකොට එතන මේ ලොකු නේසන්දයි මේ ලොකු අර සෞභාග්‍යමත් බවක් තියෙනවා මේ වෙල්යායක් තියෙනවා. ලස්සන වෙල්යායක් තියෙනවා. සර් මේක වැස්ස කාලේ මේ පාසල යට වෙන්නේ නැහැ. වැස්ස කාලේට ඇත්තටම දැන් යට වෙන්නේ නැහැ. මේකේ අර ප්‍රමාණය මම හිතන්නේ 180ක් ප්‍රමාණයක් මම හිතන්නේ ජලාශ පුරවන්නේ නැහැ. ඔව්. ඒ නිසා තමයි මේක අර වැහෙන්නත් ගියපු පාසලක් විදියට නමුත් ඒක ඒ බාධා නොමැති නිසා දැන් පවත්වාගෙන යනවා. ඒක එහෙම යට වෙන්නේ නැහැ කියන මේ නිලධාරීන්ගේ මේ මතය නිසා. නිලධාරීන්ගේ නිර්දේශයක් තමයි සර් අපිට කලිනුත් ආරංචියක් ආවා මේක වැහිගෙන යන්නට ආපු පාසලක් කියන වගේ අපිට ආරංචියක් ආවා. අපි ඒ පිළිබඳව කරුණු විස්තර ටිකක් හොයලා බලලා තමයි ඔබතුමාට ඇත්තටම ඔබතුමා මේ නිහතමානී පුද්ගලයෙක් වගේ කියන්න ඕන. ඔබතුමා ඉන්න නිසා කියනව නෙවෙයි. අපි ඉස්සරෝම නේසාන්තයි දුරකථන ඇමතුම ලබා ගත්ත වෙලාවේ හරි ප්‍රියමනාප විදිහට නම්මශීල විදිහට දරුවන්ට මොනවා හරි දෙයක් වෙනවා නම් අපි අනිවාර්යයෙන් අපි උදව් ගන්න ඕනේ නේද? අපි ඇත්තටම කරගන්න බෑ. අපි කිය ඔබතුමාගේ මේ ක්‍රියාපටිපාටියට හානියක් නොවන විදිහට අපි ඉස්සර ඇත්තම පුද්ගලික සංවිධානය මේ වෙනකොට සාන්තයි මේකට මට ඉතින් බොහෝ දුරට අපේ ස්වාමීන් වහන්සේ නමකුත් කතා කරා අපිට උදව් කරන්නම් කියලා පාසලක් වෙනුවෙන් හොයලා දෙන්න කරලා තියෙනවා. ඒ වගේම කියන්න තියෙන්නේ අපි මේකට යම්කිසි කෙනෙක්ගෙන් අපිට ආධාර උපකාර හම්බුනොත් මේක එක රුපියලක වංචාවක් රුපියලක අකුණිකාවක් වෙන්න අපි ඉඩ කියන්නේ කවදාකවත් අපි එහෙම කරලා නැහැ. මෙතන අපි හැමෝම යම්කිසි දෙයක් කරගෙන ජීවත් වෙන අය ඉන්නේ. එතකොට අපි කරපු හැම වැඩසටහනකම අපිට හොඳ මේ ප්‍රතිචාර තියෙනවා. ප්‍රතිචාරයක් තමයි හම්බෙලා තියෙන්නේ. දවසින් දවස අපිත් එක්ක කට්ටිය එකතු වෙනවා. ඒක ඇත්තනම මේ හැමදාම කරන්නේ කම්මෙන්නේ කීයද ඒකෙන් අනිවාර්යයෙන් මේකට වඩා වටිනාකමකින් යුතු අනිවාර්ය වැඩක් අපි කරනවා. ඒ වගේම අපේ සංවිධානයේ සියලු දෙනාත් මේකට විදල් යොදවනවා. ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න තියෙනවා. සමහර පුද්ගලයෝ ඉන්නවා යම් ව්‍යාපාර එහෙම නැත්නම් මේ වගේ සංවිධාන හදාගෙන තමන්ගේ සුඛ විවරණය වෙන්නේ තමන්ගේ පෞද්ගලික පරිහරණය වෙන්නේ ආධාර මුදල් උපයාගෙන යම් කිසි මුදලක් ඒකට දාලා ඉතිරි මුදල තමන්ගේ සාක්ෂි දාගන්න සංවිධාන හදාගෙන ඉන්නවා. අපි ඒක වගකීමෙන් අනිවාර්යෙන් කියන කවදාකවත් අපි අතර එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒක අදත් එහෙමයි හෙටත් එහෙමයි. මේක අවුරුදු 10ද 15ද 50ද මේක පැවතෙන තාක්කල් මේක කවදාකවත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අපි වීඩියෝ එකේ සාන්තයි අපේ ගරු විදුහල්පතිතුමාගේ දුරකථන අංකයත් අපි දාමු. එතකොට ඕන කෙනෙකුට ක්‍රමිකතාවයක් නොවන විදිහට තමයි හැමදාම වැඩේ කරන්නේ. මේක විශ්වාසය තමයි අපිට තියෙන්න ඕන. මොකද අපි කවදාකවත් මේ පොඩි ළමයි එහෙම නැත්නම් පාසලක් පන්සලක් පල්ලියක් මේක උපයෝගී කරගෙන අපි ජීවත් වෙන්න කවුරු පිරිසක් නැහැ මෙතන. අතන ලොකු සර් දැන් මෙතන ගත්තාම සර් මේ අම්මලා තාත්තා සමහරට මෙතන ඉන්න පුළුවන් රජයේ රස්සා. අපි සර් චුට්ටක් මෙහාට යන ගමන් කතා කරමු. රජයේ රස්සා කරන අම්මලා තාත්තලා ඉන්න පුළුවන්. හැබැයි එහෙම කියලා සර් අපිට මේ පැටවු ටික වෙන් කරන්න බෑ. අපි උදව්වක් උපකාරයක් කරනවා නම් අපි මේ පැටවු ඔක්කොටම දෙනවා සර්. කොහොමද යාළුවෝ ටික? ඈ? ඉන්ටර්වල් එකනේ. හරි අපි හම්බෙමු අපි ආයේ දවසක එන්නම් ඔයාලා බලන්න අපි එන දවස් අපි ලොකු සර්ට කියන්නම්කෝ. හරිද? අපි එතකොට තෑගිත් අරගෙන ඉන්නේ නිකන් නෙවෙයි එහෙනම් බයි. හරි.
සර් මේක එක වසරනේ? ඒක එක ශ්‍රේණිය. ආයිබෝන් ටීචර්. එතකොට සර් මේක දෙක ශ්‍රේණිය. මේක දෙක ශ්‍රේණිය. මේක කාලේ නිසා ළමයි ටික ඉන්නේ. ඔව් කටාව් ටිකේ. මේක තමයි සර් එතකොට කට්ටියට දස්කම් විස්කම් පෙන්වන්න තියෙන වේදිකාව. නේ. අතන සර් පුංචි උනත් හරිම ලස්සනයි මේ හරිම ප්‍රියමනාපයි. නේ? මොකෝ අත? ඈ? මොනවා කරන්න ගිහලාද? අයියෝ. පරිස්සමට. මේක දෙක ශ්‍රේණිය. ඔව්. මොකෝ ඔයාලා කෑම කන්නේ නැද්ද? ඈ? ඒකනේ. ඉන්ටර්වල් නේද? සන්ග්ලාස් දෙකකුත් දාගන්නේ. හරියනම් අපි ආ දවසක එනවා ඈ. යාළුවෝ ටික බලන්න. එහෙනම් බයි. බයි. මේක පහවස මේක පහස. ළමයි ටික ඉන්නවා 3යි 6යි 8යි 9යි. ළමයි 12 13ක් ඉන්නව නේද සර්? අපිත් හොඳම වෙලාවට ආවේ නේ සන්තයි. ඈ හොඳ වෙලාවට ආවේ. අපිට කැම චුට්ටක් දෙන්න පුළුවන්ද? ඈ පාසීනි දැන් එයාලට හිතන්නේ දැන් 30 විභාගේ තියෙනවනේ. ඔව් සර්. ටිකක් කියලා මහන්සි වෙනවා ටිකක් දැන් මේ දවස්වල. අනිවාර්යයෙන්ම. සර් ශිෂ්‍යත්ව මොන මාසෙ තියෙන්නේ? ඔව් මේ අගෝස්තු 10 නේ තියෙන්නේ. අගෝස්තු 10. දෙයක් වගේ තියෙන්නේ ඔව්. එහෙනම් යාළුවෝ ටික ඔක්කොම හොඳට පාඩම් කරලා විභාගේ ලියලා පාස් වෙන්න ඕන. හරිද? මේ විභාගේ හොඳට පාස් වුණොත් එහෙනම් මේ මාමලාය ඇවිල්ලා ඔව්. අපි තෑගි දෙනවා. ඔව්. ඔයාලා විභාගේ පාස් වුණොත් අනිවාර්යයෙන්ම මට තෑගි ගෙනත් දෙනවා. තෑගි පුළුවන් නේ? එච්චරයි. හරි. එහෙනම් කැම ටික කන්න. බයි ඈ. මේක ටිකක් අඩුයි ළමයි. ඔව් නේද සර්? මේ හතර තියෙන්නේ. මේක 4 වසර නේද සර්? අතරම සර් ඒකේ ළමයි 4 දෙනෙක් 5 දෙනෙක්? 6යි යෝගින්. ළමයි 6යි. ඔව්. ඔන්න 4 ශ්‍රේණියේ ඉන්නේ ළමයි 6 දෙනයි. යාළුවෝ ටික. කොයිද ගියේ යාළුවෝ ටික? මේ ඉන්නේ 4 වසරේ යාළුවෝ ටික. කෑම කෑවද? නෑ. ඇයි? ඈ? ලබන අවුරුද්ද ශිෂ්‍යත්වනේ? ඒකනේ හොඳට පාඩම් කරන්න ඕන. කොහොමද ටීචර්ලා සර්ලා හොඳයිද ඉස්කෝලේ? හොඳයි නේද ලොකු සර් එහෙම? හරි අපි ආයේ දවසක එනවා යාළුවෝ ටික බලන්න ඈ. එනකොට තෑගිත් අරන් එන්න. හරිනේ? එහෙනම් බයි. හරි. අන්න ඈතින් පේනවාද කියන සැකය තියෙනවා. අර තියෙන්නේ ඈත දැදුරුවේ ජලාශය, තුම්මෝදර ජලාශය තමයි ඈතින් පේන්නේ. මේක ජලාශයේ ඉස්මත්. ඇත්තටම ලස්සනයි පුංචි පාසලක්. ප්‍රාථමික පාසලක් ළමයි 60 ඉන්නේ. ආරාධනා කරනවා උදව්වක් උපකාරයක් කරන්න පෞර මිතුරු කැලට ඔබට හැකියාවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අපිට කතා කරන්න. අපි ඇවිදින් නින්දගම ප්‍රාථමික පාසලට ඔයාලා දෙන ආධාර උපකාර අරගෙන අපි එන්න හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මේ පුංචි පැටවුන්ගේ මූණු වලට සිනහව අරගෙන ඇත්තටම අපිට තියෙන දෙයට වැඩිය අලුතෙන් දෙයක් නැති බැරිකමක් ඔබලා උලුප්පලා පෙන්වන්න උවමනාවක් නැහැ. අපි මේ පෙන්වන්නේ ඇත්තටම තියෙන යථාර්ථය. මේක තමයි සමහර කට්ටිය ඇවිදින්න පුංචි පැටවුන්ට නැති බැරිකම පෙන්වනවා. බොරු නැති බැරිකමක් පෙන්වනෝනේ අපි එහෙම කරන්නේ. මෙන්න මේක තමයි ඇත්තම යථාර්ථය පුංචි පැටවුන්න තියෙන. පෞර මිතුරු කැල අපි ඇත්තටම බලාපොරොත්තුෙන් ගියේ අය දවසක මේ ආදරණීය පුංචි දූපුතුන් වෙනුවෙන් සපත්තු, පොත්, බෑග් ආදිය අධ්‍යාපන උපකරණ කිහිපයක් අරගෙන යන්න බලාපොරොත්තු වෙන තමයි. නමුත් රජයෙන් ලැබුණු වවුචර් පත් නිසා ආදරණීය පුංචි දූ දරුවන් ලස්සන සපත්තු අරගෙන ලස්සන පොත් බෑග් අරගෙන පාසලට එනවා. ඒ නිසා අපි ඒ අදහසට තිත තිබ්බා. ගරු විදුහල්පතිතුමන් සමග සාකච්ඡා කරනකොට අපට කරුණු දෙකක් අනාවරණය වුණා. එකක් තමයි විද්‍යාලයට අවශ්‍ය කරන පානීය ජල අවශ්‍යතාවය. අනිත් කාරණාව තමයි ආදරණීය දූ දරුවන්ට ඉගෙනීම් කටයුතු කරන්නට අවශ්‍ය කරන අඩි 20යි 20 පන්ති කාමරයක් ගොඩනැගීම. මේ කාරණා දෙකිනුත් අපි සාකච්ඡා කරලා බලනකොට විද්‍යාලයට තියෙන මූලික අවශ්‍යතාවය තමයි අඩි 20යි 20 පන්ති කාමර ගොඩනැගිල්ල. ඉතින් පෞර මිතුරු කළ අපි විදුහල්පතිතුමාට කිව්වා
අපි ඇවිදින් ඒ සඳහා අවශ්‍ය කරන මූලික අඩිතාලම සකස් කරලා දෙන්නම් කියලා. ඒ නිසා මේ වීඩියෝ එක බලන ඔයාලගෙනුත් අපි ආදරයෙන් ඉල්ලනවා නින්දගම ප්‍රාථමික විද්‍යාලයේ ආදරණීය පුංචි දූ දරුවන් වෙනුවෙන් අඩි 20යි 20 පන්ති කාමර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය කරන බඩු බාහිර ආදිය අවශ්‍ය කරන මූලික අමුද්‍රව්‍ය ටික ලබා ගන්න ඔබටත් උදව්වක් උපකාරයක් කරන්න කැමැත්තක් අදහසක් තියෙනවා නම් පෞර මිතුරු කැල අපිට කතා කරන්න. පෞර මිතුරු කැල අපි ඔබ දෙන ආධාර උපකාර මේ සියල්ල අරගෙන ගිහින් ආදරණීය පුංචි දූ දරුවන් වෙනුවෙන් මේ පන්ති කාමර ගොඩනැගිල්ල ඉදි කරලා දෙන්න සූදානමින් ඉන්නවා.